දේවගිනි කාලි අම්මේ දේවගිනි අම්මේ වලින් ගහනට කාලි අම්මේ සුදනං නදානන සුදනං දේවාංගන
අම්මා කොහමද ඔබ වහන්සේට? සතුටුයි කියනවා. දැන් අද දිනස්කර මා ඔබ වහන්සේගේ මේ තෙද බල තිබෙනා දේව භූමිය කරා පැමිණිලා තියෙනවා ආනමඩුවේ ශ්‍රී නාගපත්තිනි දේවස්ථානයේ සිට ඈ මේ තලාවේ ප්‍රදේශයේ ඔබ වහන්සේගේ භූමියටයි මා ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් අද දවසේ ඔබ වහන්සේගේ ගැති දරුවා විසින් දේව මන්දිරයක් ඔබ වහන්සේ වෙනුවෙන් ඉදි කරලා තියෙනවා. ඒ වගේම ගොටුමාලාව ඇරලා තියෙනවා ඔබ වහන්සේ වෙනුවෙන්. ඒ වගේම සෑම දෙයක්ම අංග සම්පූර්ණම සිද්ධපත් කරලා තිබෙනවා අද දිනස්කර ඔබ වහන්සේගේ දේව ගැති දරුවා විසින්. ඔබ වහන්සේට සතුටුයිද? සතුටුයි කියනවා. සෑහෙන කාලයක් තිස්සේ ඔබ වහන්සේට හරියාකාරව නිසි පිළිවෙලකට නිසි ගමනාන්තයක් ආරම්භ කරවලා දෙන්න තමයි ඔබ වහන්සේගේ දේව ගැතිනියගේ අරමුණ තිබුණේ. එහෙම නේද අම්මා? එහෙමනම් ඒ අරමුණ කරා නිසියාකාරව ගමන් කිරීම සඳහා තමයි තිබෙන්නා වූ බාධක සියල්ලක් නිර්වුල්තාවයකට ලක් කරවා ගැනීම උදෙසා තමයි ආනමඩුවේ ශ්‍රී නාගපත්තිනි දෙවල හොයාගෙන ඔබ වහන්සේගේ ගැති දරුවා ආවේ. එහෙම නේද අම්මා? එමනම් ඒ සියල්ලක් ඔබ වහන්සේට තිබුණු ඒ බාධක සියල්ලක් මා ඉවත් කරලා දුන්නා. ඒ ඉවත් කරලා දීලා තමයි අද දිනස්කර මේ දේව මන්දිරය ඔබ වහන්සේට විවෘතතාවයට පත් කරවලා ඒ වගේම ඔබ වහන්සේගේ දේව ගැතිනිය උණු කිරු මුට්ටිය නෑවුම් කරලා සුද්ධභාවයට පත් කරවලා ඒ වගේම නිසි පිළිවෙලට හැම දෙයක්ම අංග සම්පූර්ණම කරවලා ඔබ වහන්සේට යහන් මස්තකය බාර කරලා යෑම සඳහා තමයි මම පැමිණිලා තිබෙන්නේ. බොහොම සතුටින් අම්මා මෑණියනි මා මේ දේව භූමියට පයි තිබ්බේ. ඔබ වහන්සේ හරියාකාරව ලෝක සත්‍යය වෙනුවෙන් සෙත සාන්තිය උදාපත් කර දීම සඳහා ඔබ වහන්සේ පෙනී සිටින ඊටා ප්‍රබල දේවතා ශක්තියක් කියන වගම හොඳාකාරවම දන්නවා කියනවා අම්මා. වැටුණා නේද? එමනම් කිසිම දවසක ලෝක සත්‍යයට හිංසාවක් පීඩනයක් වෙන ආකාරයට වැඩ කටයුතු කරන්නේ නැතුව ලෙඩ දුක් සුවපත් භාවයට පත් කරලා සෙත නරයාගේ දුකට පමණයි අම්මා අපි පිහිට විය යුත්තේ. එහෙම නේද? එහෙමනම් ඒ සෑම දෙයක්ම ඔබ වහන්සේ හරියාකාරව ලෝක සත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවයි කියන වග අද දිනස්කර මාහට දිවුරා පොරොන්දු විය හැකි ධම්මා. සත්‍යයි බොහොම සතුටුයි. මොකද එවැනි ආරම්භයක් එවැනි ආකාරයට බලාපොරොත්තුවක් තමයි ඔබ වහන්සේට අද දිනස්කර මා මේ දෙවලක කරා පැමිණිලා ඔබ වහන්සේට බාර කරන්නේ. මොකද මා වසර 18ක් අද මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා මේ වරන් ජීවිතය තුල. එමනම් ඔබ වහන්සේටත් මා වැනි ගමනක් නොනවති ඉදිරියට යන්නයි ඔබ වහන්සේට අද දිනස්කර මේ තලාවේ ප්‍රදේශයට ඇවිල්ලා ඔබ වහන්සේටත් මා බාර කරන්නේ. සෑහෙන වගකීමක් අම්මා මෑණියනි ඔබ වහන්සේට අද දිනස්කර මා බාර කරන්නේ. එමනම් මේ වගකීම නිසි ලෙස ඔබ වහන්සේ ඉටු කරනවා නේද අදින් පසු? එහෙමයි අම්මා. බොහොම සතුටුයි. එමනම් ඔබ වහන්සේට අද දිනස්කර මේ අවස්ථාව මේ මොහොත සම්බන්ධව කුමක් හෝ දෙයක් අද ගම්වාසීන් මේ දරුවගේ දේවගති දරුවගේ බොහෝ පිරිසක් ගම්වාසීන් මේ ස්ථාන ගත වෙලා තියෙනවා බොහොම සතුටින්. එමනම් හරියාකාරව ඒ සියලු දෙනා දැනුවත් වීම උදෙසා ඔබ වහන්සේට අද දිනස්කර කුමක් හෝ යමක් පාපොච්චාරණය කරන්න තිබෙනවද අම්මා? එහෙමයි අම්මා. උත්තර කරන්න හරියාකාරව. අවසරයි අම්මා. මගේ මේ දේවස්ථානය හදන්න එහෙමයි මට උදව් කරපු සෑම දරුවෙක්ටම මා ආශිර්වාද කරනවා. සෙතක්ම වේවා උඹලා දරුවනේ. උඹලා සියලු දෙනාටම සෙතක් වේවා. සෙත් සාන්තියම වේවා මයි පුතේ. උත්තර කරන්න අම්මා. මට තව කාරණාවක් කියන්න තියෙනවා. එහෙමයි අම්මා උත්තර කරන්න. පාපචාරණය කරන්න. මගේ දරුවට එහෙමයි. කාගෙන්ද? මේ හැම කෙනාගේම මට තියෙනවා අම්මේ. ඒ කියන්නේ මේ නිවසියන්ගෙන්ද එහෙම නැත්නම් පිටස්තරින්ද? පිටස්තරින්. පිටස්තරින් කියන්නේ ඔබ වහන්සේගේ ගැති දරුවගේ දැනුවත්භාවයක් තිබෙනවද? තිබෙනවා අම්මේ. තිබෙනවා. ඒ කියන්නේ ඔබ වහන්සේ මේ දේවස්ථානය කරගෙන යනවටද අවහිරතාවයක් දක්වුම් කරන්නේ කොහොමක් හරහාද? එහෙමයි අම්මා. එමනම් මේමයි අම්මා ඔබ වහන්සේ හැමදේම හරියාකාරව නිර්වුල්තාවයකට ගන්න ඕනේ.
කිසිම දවසක වෛර කරන්න හොඳ නැහැ. කිසිම දවසක හිංසාව පීඩනයක් කරන්න හොඳ නැහැ. යම් කිසි විදිහකින් ඔබ වහන්සේට මේ දේවස්ථානය කරගෙන යනවට ඊර්ෂ්‍යා වෛරක්කාරයෝ කොපමණවත් හඹාගෙන එනවා අම්මා මේ ගමන් මාර්ගය තුලට. නමුත් කිසිම දවසක දේවගතිනියට වෛරයක් ක්‍රෝධයක් හටගෙන මේ වරන් ජීවිතයක් තුල වරම තුල ගමනක් යා නොහැකි අම්මා. එහෙමනම් අවඩදායක විදිහට හදවත් තුල වෛරය කියන දේ ඔබ වහන්සේ මේ දෙවලෙන් ගතිදරුව අරගෙන ඉදිරියට යනවයි කියන එකට ඊර්ෂ්‍යාවෙන් දඟලන කවුරුන් හෝ සිටිනවා නම් මේ ගම්වාසීන් අතර ඔබ වහන්සේ ඒ අත්ංගේ හදවත් වලට දාන්න ඕනේ සුබවාදී සිතුවිලි. එහෙමයි. වටහුණාද අම්මා? සුබවාදී සිතුවිලි දාලා ඒ උදවියගේ යම් කිසි විදිහකින් ඒ උදවියගේ හරියාකාරව ඔබ වහන්සේගේ ගතිදරුවට ආකර්ෂණයක් වෙලා එන ආකාරයට ඒ හදවත් වලට පත් කරන්න ඕනේ අම්මා සිතුවිලි. එහෙම සිද්ධපත් කෙරුවොත් අපිට මේ සියලු දෙනා සමග කැටුව මේ ගමනක් යා හැකි කියනවා අම්මා. ඔබ වහන්සේ පිළිගන්නවද? මොකද මේ දේවස්ථානයක් කරනකොට ගම්වාසීන් අතර අපිට වෛරයෙන් කිසිම දවසක ගමනක් යන්න බෑ කියනවා අම්මා. එමනම් කවුරුන් හෝ සිටිනවා නම් ඒ උදවිය හොඳ පැතිකඩකට හොඳ මගකට අපිට ගන්න පුළුවන් අම්මා සිතුවිලි හරහා. එහෙම නේද? එවැනි ආකාරයට සිද්ධපත් කරගෙන අපි මේ ගමනක් ආරම්භ කරමු කියනවා අම්මා. කිසිම දවසක වෛරයක් ක්‍රෝධයක් බැඳගෙන යන්න බෑ කියනවා. අද දිනස්කර මම ඔබ වහන්සේට පොරොන්දුවක් දෙනවා. ඔබ වහන්සේ සින්න පැටියෙක් වගේ තමයි අද දිනස්කර මේ දේව මන්දිරයෙන් එලිමංකඩ එන්නේ. හෙට දිනේ පටන්. එමනම් ඔබ වහන්සේට යම්කිසි විදියකින් දවසින් දෙකෙන් තුනෙන් ඔබ වහන්සේට තාඩන පීඩන එකහෙලා එනවා නම් ඒ සියල්ලක් වගකීම මං ගන්නවා කියනවා අම්මා. ඔබ වහන්සේට වැටහුණාද මං කියන දේ? ඒ වගකීම මං අරගෙන ඔබ වහන්සේගේ දොරටුවට කිසිම බාධකයක් නොවන විදිහට ඒ සියල්ලක් මම වග බලා ගන්නම් කියලා ඔබ වහන්සේට අද දිනස්කර මා පොරොන්දු වෙනවා අම්මා. වැටහුණා නේද? එවැනි ආකාරයට ප්‍රකාශ කරන්නෙත් ඔබ වහන්සේගේ මේ ශක්ති බලය ලෝකයට ඔප්පු කර පෙන්වා දීම උදෙසා. වැටහුණා නේද? හොඳයි. එහෙමනම් අම්මා මෑණියනි ඔබ වහන්සේ තව පුංචි වෙලාවකින් තව ඔබ වහන්සේගේ තව කර්තව්‍යයක් තිබෙනවා, කටයුත්තක් තිබෙනවා. එහෙමනම් තව චුට්ටක් ඔබ වහන්සේ සෙල්ලම් කරලා ඔබ වහන්සේ ගිමන් වඩින්න. එහෙමයි අම්මා. වතුරු වසං ගත පාරවස